සිලොවට පහය පුරන් හිරෝ මඩල අනවතප්තයේ සත් බිම්බෝ පෙවුම තුසිත විමානේ පරසතු කොසුම සාතු වදිමේ මාගේ ගෞතම සමීර සසර ගමන දුක බව දැනගත්තා සසර පුරා පතිනිය හැරදා අතිර භවයේ සැනසුම් මහනුවර දළදා මාලිගාවේ තැන්පත් කරලා තියෙන දන්ත ධාතුන් වහන්සේට අපි කියන්නේ දළදාව කියලා. ඇයි මේ දත් කියන්නේ නැතුව දල කියන වචනේ භාවිත කරන්නේ? ඒ ගැන තමයි මේ විස්තරය අපි ඔබට කියන්නේ. දල කියන්නේ සිංහල පදයක්. ඒ පදය සිංහලට ආවේ ඩාටා කියන පාලි පදයක් දංෂ්ට්‍ර කියන සංස්කෘත පදයක් පදනම් කරගෙන. ඩාටා නැත්තම් දංෂ්ට්‍ර කියලා කියන්නේ දත් ඇන්දේ තියෙන විශේෂ දත් හතරකට. ඒකට තමයි ඩාටා දන්ත කියලා පාලියේදී භාවිත කරන්නේ. විද්‍යාඥයෝ මේ වර්ගයේ දත් හඳුන්වන්නේ රදනක කියලා. එතකොට මේ රදනක නිසා තමයි මේ දන්තයට දල කියන වචනේ යෙදෙන්නේ. මොකද මේ රදනක දතට පාලියේදී කියන්නේ ඩාටා දන්ත කියලා. මේ ඩාටා කියන පදේ තමයි සිංහලයේදී දල කියලා හඳුන්වන්නේ. ඒ නිසා තමයි බුදුන් වහන්සේගේ දන්තයට දළදාව කියලා අපි කියන්නේ. ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කළ අවස්ථාවේ මේ දත්, ඒ කියන්නේ රදනක දත් හතර හැර සෙසු සියලු දත් අලු බවට පත් වුණා කියලා කියනවා. මේ දල අතරිනුත් ලංකාවට වැඩම කරවන ලද්දේ වම් දළදාව කියලායි කියන්නේ. අනික් දළදා අතරින් එකක් ගන්ධහරයටත්, එකක් තව්තිසාවටත්, එකක් නාගලෝකයටත් ගෙන ගොස් වැඳුම් පිදුම් කරනවා කියලායි කියන්නේ. ඒ නිසා තමයි දළදා වහන්සේ වඳින ගාථාවේ කියවෙන්නේ ඒකා දාතා තිදසපුරේ ඒකා නාගපුරේ අහු ඒකා ගන්ධාර විසයේ ඒකාසි පූර්ණ සීහලේ කියලා. එක් දළදාවක් තව්තිසාවට ගෙන ගිය ආකාරය ගැන රසවත් තොරතුරක් සුමංගල විලාසිනී නම් පාලි පොතේ සඳහන් වෙනවා. ඒ අනුව ඒ දළදාව දෙව්ලෝකයට රැගෙන යන්නේ සක්‍ර දේවේන්ද්‍රයා විසින්. සක්‍රයට මේක ලැබෙන්නේ ද්‍රෝණ කියන බමුණගෙන් කියලායි කියන්නේ. ඒ වුණාට ඒක ද්‍රෝණ බමුණගෙන් ඉල්ලලා ගත් එකක් නෙමෙයි. හොරකම් කරපු එකක්. සක්‍ර දෙවියෝ ඇයි දළදාව හොරකම් කරන්නේ? ඒකට හේතුව තමයි ද්‍රෝණ බමුණත් ඒක ලබාගත්තේ හොරකමකින් කියලායි කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ ආදාහන උත්සවයෙන් පස්සේ ශාරීරික ධාතුන් වහන්සේලා බෙදාදීමේ වගකීම පැවරුණේ ද්‍රෝණ බමුණට. ඒ වෙලාවේ ද්‍රෝණ බමුණා එක් දළදාවක් තමන්ගේ ජටාවේ හොරෙන් හංගගත්ත කියලායි කියන්නේ. ඒක සක්‍ර දේවේන්ද්‍රයා දකිනවා. ඒ නිසා ද්‍රෝණ බමුණ හොරකම් කරපු මේ දළදාව සක්‍ර දේවේන්ද්‍රයා ආපහු හොරකම් කළා කියලායි පොතපතේ සඳහන් වෙලා තියෙන්නේ. සක්‍ර දේවේන්ද්‍රයා ඒ දළදාව හොරකම් කරගෙන ගිහිල්ලා ඒක තව්තිසාවේ සිළුමිණි සෑයේ තැන්පත් කරලා වැඳුම් පිදුම් කරනවා කියලායි පොතපතේ සඳහන් වෙලා තියෙන්නේ. අද අපි ඔබට දළදා වහන්සේ අත්‍යම කියනවා නම් වැඩ සිටියට අපි දළදා වහන්සේ පෙරහැර ගෙනියන්නේ නැහැ. කීර්තිශ්‍රී රාජසිංහ රජතුමාගේ කාලේ තමයි අපි පෙරහැර කරඬුව සකස් කළා. එහි සරියුත් මුගලන් ධාතු